ඇත්තටම හැකස්ලා ඔයාලට උදව් කරනද? ඉතින් ගොඩක් දෙනේ හැකස්ලා ගෑවට මෙන්න මේව දන්නේ නැහනේ. ඉතින් හැකස්ලා වර්ග 3ක් ඉන්නවා. ඉතින් අද බලන්නේ කවුද හැකස්ලා? ඉතින් ඒ කට්ටිය කරන්නේ මොනවද කියලා අද මම වීඩියෝෙන් කතා කරනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා හිතන විදිහට මෙන්න මේ හැම හැකර්ස් කෙනෙක්ම අපරාධකාරයෙක් නෙවෙයි. ඉතින් මතක් කරනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න කියලා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට කියවන්නේ හැකර්ස්ලා වර්ග 3ක් ඉන්නවා කියලා. ඉතින් පළවෙනි හැකර්ස් ටයිප් එක විදිහට මම කතා කරන්නේ නැහැ white hat හැකර්ස්ලා කියන මෙන්න මේ හැකර්ස්ලා වර්ගය ගැන. ඉතින් මෙන්න මේ හැකර්ස්ලා ඇත්තටම භයානකයිද? ඉතින් ඒක එහෙම නැහැ කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඉතින් මෙන්න මේ white hat හැකර්ස්ලා කියන්නේ හොඳ හැකර්ස්ලා. ඉතින් මේ අය කම්පැනි වල වගේම ඕගනයිසේෂන් වල කම්පියුටර් සිස්ටම් ටෙස්ට් කරලා සිකියුරිටි වීක්නස් එකක් දෙනවා. එක්සාම්පල් එකක් විදිහට බැංක් වෙබ්සයිට් එක සිකියුරිටි ෆ්ලෝ එකක් තියෙනවා නම් ඒක හොයලා බැංක් එකට දැනුම් දෙනවා. ඒ වගේම තමයි මේ අය ethical hackers කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ හැකර්ස්ලා ගැන ඔයාට කවදාවත්ම බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔය කට්ටියට කිසිම හානියක් මෙන්න මේ හැකර්ස්ලා විසින් කරන්නේ නැහැ. ඉතින් මම දෙවෙනි කැටගරි විදිහට කියලා දෙන්න යන්නේ black hat හැකර්ස්ලා ගැන. ඉතින් මෙන්න මේ හැකර්ස්ලා තමයි නීති විරෝධී විදිහට සිස්ටම් වලට ඇතුල් වෙලා data හොරකම් කරන්නේ. ඉතින් මේ කට්ටිය කරන්නේ password හොරකම් කරනවා, scam වගේ ඒවා කරනවා, ඒ වගේම malware වගේ දාන ඒවා මෙන්න මේ කට්ටිය කරනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු හැකර්ස්ලා කියලා කියන්නේ මෙන්න මේ වගේ කට්ටියටයි. ඉතින් ඒ වගේ මෙන්න මේ කට්ටියගෙන් තමයි ඔය කට්ටියට බලපෑමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ හැකර්ස්ලා නම් මාරම් විදියට භයානකයි. ඒ වගේම තමයි තුන්වෙනි සහ අවසානයේ කැටගරි විදියට කතා කරන්න යන්නේ grey hat හැකර්ස්ලා ගැන. ඉතින් මේගොල්ලෝ තමයි white hat වගේම black hat අතර ඉන්න අය. ඉතින් මෙන්න මේ හැකර්ස්ලා කරන්නේ permission නැතුව security flaws හොයලා බලනවා. ඉතින් මෙන්න මේ කට්ටිය data හොරකම් කරන්න නම් හිතන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට flow එක කම්පැනි එකට නම් දැනුම් දෙනවා. ඉතින් මෙන්න මේ හැකර්ස්ලාත් අර හැකර්ස්ලා දෙගොල්ලගෙම අතරමැද ඉන්න හැකර්ස්ලා. ඉතින් මේ කට්ටියත් හිතුවට වැඩිය භයානකයි. ඉතින් දැන් නම් ඔයාලට හැකර්ස්ලා කියන වචනය අහපු ගමන් බය වෙන්න ඕනේ නැහැ. ඉතින් white hat හැකර්ස්ලා තමයි ඉන්ටර්නෙට් එක ආරක්ෂිත කරන්න උදව් කරන්නේ. ඉතින් black hat හැකර්ස්ලා නම් හෙනම අවදානම්. ඒ වගේම තමයි grey hat හැකර්ස්ලා මෙන්න මේ දෙගොල්ලෝ අතර ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් මාරම් විදියට අවදානම්. ඉතින් මේක තමයි වැදගත්ම ටිප් එක. ඉතින් ඔය කට්ටියට හැකර්ස්ලාගෙන් බේරෙන්න නම් ඔයා හොඳ strong password භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි WhatsApp එකට two factor authentication setting එකත් on කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා නොදන්න link click කරන්න යන්නත් එපා. ඉතින් ගොඩ දෙනෙක් හැකර්ස්ලා කියන්නේ කවුද කියලා දන්නේ නැහනේ. ඉතින් ඔන්න අද මම වීඩියෝෙන් කියලා දුන්නා හැකර්ස්ලා කියන්නේ කවුද කියලා. ඉතින් ඒ කට්ටිය කරන වැඩ මං කියලා දුන්නා. ඒ වගේ බේරෙන්න කොහොමද කියලාත් මම මේ වීඩියෝෙන් කියලා දුන්නා. ඉතින් අද මං ගෙන වීඩියෝ ගැන මොකද හිතන්නේ? ඉතින් ඔයාගේ අදහස් පල්ලෙන් දාගෙන එන්නත් අමතක කරන්න එපා. ඒ වගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. මේවා වීඩියෝ ඉස්සරහට බලන්න. එහෙනම් ඉතින් තවත් දවසක් මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙමු.